තාත්තේ ඉන්නේ ඊරක්කු සද. ජෙජට මං ගොඩක් ආදරේ. තාත්තා අඩිපු දාලදේ චෙජසද මටද. තාත්තා ඔයාලා දෙන්නටම ගොඩක් ආදරේ හොඳේ. ඉතින් අපි මේ යන්නේ මීදුමින් වටවුණු ලස්සන පාරාදීසයක් හොයාගෙන හන්තානේ සැඟවුණු හන්තාන ඉකෝලොජි. කොහෙද? හන්තාලේ ඉකෝලොජි. කඳු ගැට නැගගෙන පල්ලම් බැහැගෙන හරිම ලස්සන පරිසරයක් දිගේ තමයි අපිට යන්න තිබුණේ. ඒක හරිම ආදරණීය ගමනක්. ඒ ආන්ටි හරිම පිළිගත්තා. කොහොමද ආදරෙන්? කොහොමද? ආදරෙන්. ඉතින් හරිම ලස්සන හරිත වීණක් යටින් තමයි අපිට එන්ට්‍රන්ස් එක ගන්න තිබුණේ. වාව් කියලා හැඟීමක් ආවා. එතනින් ඇතුළට යද්දි මේ වගේම තමයි අපේ ලොකේෂන් එක දකිද්දිත් අපිට ආවේ වගේම හැඟීමක්. ඒක හරිම ලස්සනයි. වාව් නේද? ඔව්. ඉතින් හන්තාන ඉකෝලොජි එක නිර්මාණය කරලා තිබුණෙම ගැමි ආකෘතියකට. ඉතින් ඒක හරිම ලස්සන වයිබ් එකක්. හරිම ආදරණීය වයිබ් එකක්. තව පොඩ්ඩෙන් ඔයා වැටෙනවා. තාත්තා අල්ලගත්තේ නැත්තම්. මෙහින්නා වෙල්කම් ඩ්‍රින්ක් එක රසයිද? රසම රසයි. රසම රසයි නේ? තීර බෑගෙන යනකොට හරිම ලස්සනයි නේද? ඇත්තටම මාර ලස්සනයි. අපි ඉඳපු රූම් එකට ඒ වෙලාවේ දර්ශනීය තමයි ඕක. ඒක කියා ගන්න බැරි තරම් මාරම ලස්සන කඳු වැටි පේලියක් ඈතින් පේනවා. ඒක මාර ලස්සනයි. උදේටත් ඒ වගේ ලස්සනයි. උදේටත් ඒ වගේම ලස්සනයි නේද? ඔව්. හරිම ලස්සනයි නේ? හරිම ලස්සනයි. ඔය චිලි මලේ. තාත්තයි අම්මයි මට හොරා නාන්න ගියානේ. නෑ ඒකේ දිය රකුසෙක් ඉන්නවනේ. ඒකයි ඔයාව දාලා ගියේ. කොදිය රකුස? දිය රකුස ඉන්න මම පෙන්නන්න. මේ ඉන්නේ දිය රකුස. පේනවද ඔයා? දැක්කද ඔයා දිය රකුස? කොහොම? ඒ ඉන්නේ අම්මනේ. අම්මද ඉන්නේ? මං හිතුවේ දිය රකුස කියලා. සෝරි ඈ. අම්මා හරිම ලස්සනයි නේද තාත්තේ? ඔව් ඉතින් අම්මා ලස්සන හින්දානේ ඔයත් ලස්සන උනේ නේද? ඉතින් මේ වීඩියෝ එක කිසිසේත්ම පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මේක අපි නිවාඩුවට ගියපු ආදරණීයම තැනක් දැකපු ලස්සනම තැන් වලින් එකක්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේකේ ක්‍රූ එක හරිම ආදරණීයයි. මාර මානුෂිකයි වගේම කැම්බීම මාර රසයි. ඒක කියන්න වචන නැහැ. ඉතින් ඕගොල්ලොත් නිවාඩු පාඩුවේ ගිහිල්ලා සිරි අසිරිය විඳලා දොලෙන් නාලා එන්න කියලා ආරාධනා කරනවා ඔයාලා හැමෝටම හන්තාන ඉකෝලොජි. තාත්ති මට නාන් දුන්නේ නෑ දොලේ නාන්න ඔයාට දෙන්න බැරි වුණානේ. ඔයා එදා ඉන්දිරිසාව ඇදලා හිටියේ මතක නැද්ද ඔයාට? නෑ. ඉන්දිරිසාව වැඩි වෙනවනේ දොලෙන් නෑවහම ඒක නිසා දුන්නේ. ඉතින් මේ යාළගේ රූම්ස් හරිම ක්ලියර් හරිම ක්ලීන්. ඉතින් හිත නිවෙන පරිසරයක්. ඉතින් රූම්ස් වල ඇතුළතත් එහෙමයි හරිම පිරිසිදුයි. ඉතින් ඔයාලා යන්න වෙලාවක අනිවාර්යෙන්ම පේනවනේ අපි හිටියා විනෝදෙන් අපි හිටියා ජොලියෙන්. එහෙනම් vlog එක ඉවර කරගන්න වෙලාව. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තේජගේ හිනාව නේද? මේ තේජ හිනාවනේ. එහෙනම් කියන්න යාළුවෝ හැමෝටම බයි කියන්න. යාළුවෝ හැමෝටම බයි. අපි ආයෙ දවසක හමු වෙමු. ආයෙ දවසක හමු වෙමු. ආදරේ.